වාර්තාවේ ප්‍රධාන නළුවා එහෙම නැත්නම් මේ ඥානසිරි සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම අද මෙතෙන්ට පැමිණ සිටින සහෝදරයනි සහෝදරවරුනි මම හිතන්නේ මෙහෙමයි මේක ගැන මම හිතන්නේ දැන් මෙතන මේ කතා පෙළ ගස්ලා තිබ්බේ පොඩ්ඩක් මීට වඩා වෙනස් විදිහට මුලින් නමුත් මේක මුලින් කරන්න වීම මම හිතන්නේ ටිකක් හොඳයි කියලාත් එක විදිහකට එතකොට අපි මෙන්න මෙහෙම තැනකින් පටන් ගමු. ඒ තමයි මම හිතන්නේ ඔබ දන්නවා දැන් මේ පොත කියවනම් වඩා වැඩි උද්වේගයක් එන්න පුළුවන් 1980 ගණන් වල කම්කරු පන්තියේ වැඩ කරපු විදිහ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් අර මේ සහෝදරී කියාපු කාරණාවෙන් අපි ගත්තොත් ඒ කියවපු පුංචි පාඩයෙන් අපි ගත්තොත් එම අන්න එතන තියෙනවා මේ මොකද්ද වැල්ලවත්ත පේශකර්ම මේ කර්මාන්ත ශාලාව ඇතුලේ ඇතිවෙච්ච ඒක වහලා දාපු වෙලාවේ ඒකට මූණ දීපු කම්කරු පිරිස වැඩ කරේ කොහොමද කියන එක. එතකොට මේ ඥානසිරි සහෝදරයා සහ ඔලිව සහෝදරයා මම හිතන්නේ ඔලිව සහෝදරයා මෙතන ඉන්න කොට දෙනෙක් දන්නවා. එතකොට මේ සහෝදරවරු දෙන්න ඒ වගේම අනිත් ඒ හිටපු පිරිස් එකපාරට බිම වාඩි වෙච්ච ගමන් වාඩි වෙන්න තව සෙට් එකක් හිටියා එක්ක. ඒගොල්ලොත් එක්ක. ඒ වගේම තමයි මේ එක සද්දෙට නැවතිච්ච ලොකු සෙට් එකක් හිටියා. ඒ වගේම තමයි පාලකයෝ කතා කරපු වෙලාවේ ඒ පාලකයන්ට මූණ දෙන්න ඥානසිරි සහෝදරයා සහ අනිකුත් නායක සහෝදරුන්ගේ පිටිපස්සෙන් ආපු මාච් කරපු විශාල බ්‍රිගේඩ් එකක් හිටියා. එතකොට මේක තමයි අපි දකින 1980 ගණන් වල කම්කරු පන්තිය. නමුත් අපිට අද වෙනකොට මේ කම්කරු පන්තියේ ඉන්නවද කියන ගැටලුව පැහැදිලිවම තියෙනවා. එතකොට මේක ආවේ කොතනින්ද? මෙන්න මෙතනින් අපිට මේ කාරණාව පටන් ගන්න පුළුවන්. මොකද හේතුව අපි ගත්තොත් එම මේ දැන් වෙනකොට තාමත් සමහර වෙලාවට කර්මාන්ත ශාලාවක මේ වගේ තත්ත්වයක් ඇති වුණා මේ හුදු ඒ ස්ථානගත අරගලයේදී එහෙම එක්කහුව වීම එන්න පුළුවන් බොහොම පොඩි වෙලාවකට. හැබැයි ඊටාම කෙටි කාලයක් ඇතුළත මේවා මේ මොකද්ද දිය කරලා දාන්න පුළුවන් කමක් දැනට පාලකයන්ට ලැබිලා තියෙනවා. එතකොට අපි එතනින්ම පටන් ගත්තොත් ඒ වගේම අනිත් පැත්තෙන් අපි ගත්තොත් එම මේ මම හිතන්නේ ඥානසිරි සහෝදරයා කතා කරද්දී පැහැදිලි කරා මේ මොකද බර්නි සැන්ඩර්ස් ගැන එහෙමත් නැත්නම් අපි ගත්තොත් එම මේ බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂයේ මේ මයි පාටි කියන එක ගොඩනැගෙමින් තියෙන ආකාරය ගැන සහ ඊට අමතරව අපි ගත්තොත් විවිධ මේ ප්‍රවණතා විදිහට එන මේ වාමාංශික මේ ප්‍රවණතා සම්බන්ධයෙන් කතා බහ මම හිතන්නේ යම් ප්‍රමාණයක් කරා. හැබැයි අපිට තේරෙන එක කාරණාවක් තමයි 1970 ගණන් වල හෝ 80 ගණන් වල තිබිච්ච කම්කරු පන්තිය මේ වෙලාවේ අපිට ලෝක මට්ටමිනුත් දේශීය මට්ටමිනුත් හොයාගන්න නැහැ කියන කාරණාව. එතකොට මේකට මුල් වෙච්ච එක ප්‍රධාන හේතුවක් අපි ගත්තොත් එක ප්‍රධාන කාසියක් විදිහට ගත්තොත් කාසියක දෙපැත්තක් තියෙනවා. මෙන්න මේ කාසියේ දෙපැත්ත විදිහට අපිට එක පැත්තක කියන්න පුළුවන්කම තියෙනවා. අපි මේ කතා කරන මේ රාජ්‍යකරණයට කම්කරු පන්තිය සහ කම්කරු නායකයෝ සම්බන්ධ වීම කියන කාරණාව එක පැත්තකත් අනිත් පැත්තේ ජාතිවාදය කියන එකත් අපිට මේ පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මෙතනදී අපි කල්පනා කරන්න අවශ්‍ය දේ තමයි 1980 ගණන් වල හෝ එහෙම නැත්නම් 1970 ගණන් වල හිටපු කම්කරු පන්තිය ගත්තොත් එහෙම නැත්නම් වෘත්ති සමිති වල හිටපු මේ සමාජිකයෝ ගත්තොත් මම මේ වෙලාවේ නායකයෝ ගැන නෙමෙයි කතා කරන්නේ සමාජිකයා ගැන නායකයා ගැන කතාවට අපි ඉස්සරහදී එමු. මොකද මේ රාජ්‍යකරණයට ගියාමත් එතන ඒකට නායකත්වය දෙන්නේ කම්කරු පන්ති වල වෘත්ති සමිති වල ඉන්න නායකයෝ. ඒ වගේම තමයි අපි ගත්තොත් මේක ජාතිවාදයට ගමන් කරනවා නම් ජාතිවාදයට ගමන් කරද්දී සමහර වෙලාවට නායකයන්වත් ඇදගෙන ඉස්සරහට යන තත්වයක් මේ මහජනයාගේ තියෙනවා. ඒක හරි. ඒ කෙසේ වෙතත් එතනදිත් මේකට සම්බන්ධ වෙන්නේ වෘත්ති සමිති නායකයෝ. නමුත් අපි ගත්තොත් මේ මොහොතේ කම්කරු පන්තිය වැඩ කරන මේ විදිහ මොකක්ද කියන එක ගත්තාම අපි දන්නවා 1980 ගණන් වල එහෙම නැත්නම් 70 ගණන් වල කම්කරු පන්තිය කියන එක එහෙම නැත්නම් අපි ගත්තොත් පරණ කාල් මාක්ස් වගේ කෙනෙක් කියන කාරණාව ගත්තොත් කම්කරු පන්තිය ගැන කම්කරු පන්තිය කියලා කියන්නේ එක විදිහකට ගත්තට පස්සේ බලහත්කාරයෙන් ආර්ථිකමය වලකට වැටිච්ච පිරිසක්. මේක බලහත්කාරයෙන් දාලා තියෙන තමන්ගේ කැමැත්තෙන් ගිය එකක් නෙමෙයි මේක. නමුත් ඒගොල්ලෝ පැහැදිලිවම දන්නවා ඒගොල්ලෝ මේ වලේ වැටිලා ඉන්නේ කියන කාරණාව. ඔන්න ඕක තමයි ප්‍රධාන කාරණාව. එතකොට ඒක ඇතුලේ තමයි ඒගොල්ලන්ගේ අරගල ස්ථානගත වෙන්නේ සහ ඒ අරගල ඉස්සරහට ගෙනියන තත්ත්වෙ එන්නේ. එතකොට ඒ වගේම තමයි ඒක සම්බන්ධයෙන් බොහෝ විට
කම්කරුවෙක් හෝ කම්කරු නායකයෙක් ඒ කාලේ හිතන විදිහ අපි ගත්තාම තියෙන්නේ ඒගොල්ලෝ මේක හිතන්නේ සමස්ත කම්කරු පන්තියේ එක්තරා කොටසක් විදිහට මමත් ඉන්නවා කියලා. දැන් මේ පොතේ මේ සහෝදරයා සඳහන් කරන පොතේ නම වෙන්නේ නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම. මේ මම කියන කාරණාව මේකට ඊටම වටින්නේ වෙන තැනකින්. ඒ තමයි අපි ගත්තොත් කම්කරු පන්තියේ ඉන්න ඕනෑම සමාජිකයෙක් හෝ ඕනෑම නායකයෙක් අරගලයකට සටනකට ඊටම සටන්කාමී විදිහට යොමු වීම කියන එක කාලයක සිදුවන්නේ අර කියන කම්කරු පන්තියට මම අයිති මමත් මේකේ ඉන්නවා කියන කැලේ. අපි මේකට කියනවා සවිඥානිකත්වය කියලා. පන්ති සවිඥානිකත්වය කියලා. ඒ කියන්නේ මම කොච්චර අකමැත්තෙන් වැටෙලා හිටියත් මේ පන්තියට මම ඉන්නේ මේ පන්තියේ කියන එක මම දන්නවා කියන කාරණාව. අන්න එතනින් තමයි මේක පටන් ගන්න වෙන්නේ කියලා මම හිතන්නේ. මොකද හේතුව දැන් මෙහෙම පිරිසක් හදන එක ගැන තමයි මම හිතන්නේ දිගටම මේ මාක්ස්වාදයේ ඇතුලේ මාක්ස් ඒංගල්ස් ඊට පස්සේ ලෙනින් ඊට පස්සේ අපි ගත්තොත් මේ කවුද ට්‍රොට්ස්කි ඒ වගේම මේ ජෝසප් ස්ටාලින් පවා එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරොත් එම අන්තෝනියෝ ග්‍රාම්ෂි ඇතුළු ගොඩ දෙනෙක් ඊට පස්සේ කතා කරපු ගොඩ දෙනෙක් ලුවි අල්තුසල්ලා වගේ අය පවා මේක ගැන කතා කරා. එතකොට මේ කාරණාව ඇතුලේ ඇත්තටම පැහැදිලිව උත්සාහ කරේ මේගොල්ලෝ මේ පන්ති සවිඥානිකත්වය කියන එක හදන්න. එහෙම නැත්නම් තමන් මේ පන්තියට අයිති ඒ පන්තිය ඇතුලේ කරන අරගලයක් ඇතුලේ තමයි මේ පන්තියට බලය ගන්න පුළුවන් කියන කාරණාව තමයි එතන ගොඩාක් දුරට කතා කරේ. එතකොට මෙන්න මේ කාරණාව මෙහෙම තියෙද්දි දැන් මේ දැනුම කියන එක අපි දන්නවා මේ 1844 ඉඳලා මේ political economic manuscripts ලියපු තැන ඉඳලා මේ දැන් වෙනකන් ගත්තත් මේ කාරණා ටික මේ අහසේ පාවෙමින් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ විශ්වය ඇතුලේ මේ සාකච්ඡාව තියෙනවා. එක කාලයක් තිබුණා කම්කරු පන්තිය බලය ගන්න ඕන්න මෙන්න මට්ටමට ආවිල්ලා 17 රුසියාව විප්ලවයකුත් කරා. මේ විප්ලවය ඇතුලේ අපි විවාදයක් තියෙනවා 1923 24 වගේ කාලෙන් පස්සේ විප්ලවය ඉවරයි කියලා තවත් කට්ටියක් කියනවා අවුරුදු 70ක් මේක අපි ඉස්සරහට ඇදගෙන ගියා කියලා. එතකොට මේ කාරණා කෙසේ වෙතත් අපිට මේ කල්පනා කරන්න සිද්ධ වෙන කාරණාව තමයි මේ පන්ති සවිඥානිකත්වය කියන කතාව මේ ලෝක මට්ටමින් දැනටමත් තහවුරු කරපු කතාවක්. ඒ වගේම තමයි ඒක ඇතුලේ පන්තිය විශේෂයෙන් මේ කම්කරු පන්තිය බලය ගන්න උත්සාහ කරපු කාරණාව කියන එකත් එහෙම එකක්. අනිත් පැත්තෙන් හැබැයි අපි බැලුවොත් එහෙම තත්ත්වයක් තිබිලත් තාම ධනවාදය පවතින්නේ ඇයි කියන කාරණාව අපි ආපහු කල්පනා කරලා බැලුවොත් අන්න එතනට තමයි මේ අපි එන ප්‍රස්තුත කාරණාව මතුවෙන්නේ. මොකද හේතුව කම්කරු පන්තිය කියන එකත් අයිති වෙන්නේ පැහැදිලිවම ගත්තට පස්සේ සමාජයේ ඉන්න සාමාන්‍ය ජනතාවගේ හරස්කඩකට. මෙන්න මේ හරස්කඩ බවට පත්වීම ඇතුලේ තමයි ඒ හරස්කඩ බවට පත් වෙනවාද එහෙම නැත්නම් සවිඥානික කම්කරු පන්තිය සවිඥානික සමාජිකයෙක් බවට තමන්පත් වෙනවාද කියන ප්‍රශ්නයට තමයි කම්කරුවා හැමතිස්සෙම මුහුණ දෙමින් ඉන්නේ. ඒතර මෙන්න මේ මුහුණ දීම කියන කාරණාව හැමතිස්සෙම තමන් පන්තියෙන් එළිය කෙනෙක් බවට තමන්ව එළියට ගන්න තත්ත්වය හදලා තියෙන්නේ කොතනින්ද කියන එක අපි ගත්තොත් අන්න ඒකට මේ අපි කතා කරන ප්‍රස්තුත කාරණා දෙක අයිති කියන එක තමයි මගේ අදහස. ඒ තමයි අපි ගත්තොත් අපි දන්නවා අර කියන සියලුම දැනුම තියෙද්දි කම්කරුවාට බලය ගන්න පුළුවන් කියලා බලය ගන්න බැරි වෙන හේතුව ගත්තට පස්සේ කම්කරුවාම නැවත හිතනවා මේ බලය ගත්තොත් මොන වගේ එකක් වෙයිද මොන වගේ ජංජාලයක් වෙයිද කොච්චර අමාරුවක වැටෙයිද මට මොනවා වෙයිද මගේ ගෙදර අයට මොනවා වෙයිද ඔන්නෝම හිතන මට්ටමට කම්කරුවා ගමන් කිරීම කියන එක ඇතුළේම තියෙන්නේ මොකද්ද කම්කරුවා ඉන්නේ නිශ්චිත දෘෂ්ටිවාදයන් වගේකට මුහුණ දීලා. මෙන්න මේ දෘෂ්ටිවාදයන් විදිහට ගත්තට පස්සේ මම හිතන්නේ මේ දෘෂ්ටිවාදයන් හදපු භෞතික කාරණාවල් දෙකක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එකක් තමයි මේ ආණ්ඩුකරණය කියන එක. අනිත් එක ගත්තට පස්සේ ජාතිවාදයට ගමන් කිරීම කියන කාරණාව. ඒතර ඒකමයි මම කිව්වේ මේක ඇවිල්ලා එක කාසියක දෙපැත්ත වගේ තනි කාසිය දැම්මට පස්සේ කොයි පැත්ත වැටේද දන්න වැටෙන පැත්තත් එක්ක ඉන්න එක තමයි සාමාන්‍යයෙන් වැඩේ කියන එක තමයි මෙතන පේන්න තියෙන්නේ. මොකද අපි ගත්තොත් මම හිතන්නේ මේකේ ඉතිහාසය ගැන අලුතෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ගොඩ දෙනෙක් මේක දන්නවා. මොකද 1947 පළවෙනි ලංකාවේ ප්‍රතිච්ඡ පළවෙනි මැතිවරණය ගත්තට පස්සේ මැතිවරණයේදී විරුද්ධ පක්ෂයේ විදිහට හිටපු ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ඒ වගේම බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය ඇතුළු ඒ වාමාංශික හවුලට ඇත්තටම ඕනනම් බලය ගැනීමේ හැකියාව තිබුණා. මම හිතන්නේ අපේ පැරණි සහෝදරරු ඔක්කොමලා වගේ මේ ඉතිහාසය දන්නවා. ඒ තමයි ස්වාධීන අපේක්ෂකයෝ කීප දෙනෙක් අල්ලගෙන මේ බලය තහවුරු කරගන්න තිබ්බා. නමුත් ඒ සම්බන්ධව
තිබුණේ වෙන අදහසක් එතන හිටපු වාමාංශික නායකයන්ගේ සමහර නායකයෝ හිටපු අදහස තමයි මේ ස්වාධීන අපේක්ෂකයෝ කියලා කියන්නේ ස්වාධීන മന്ത്രിවරු කියන්නේ ඔලු දෙකේ බූරුවෝ කියලා වගේ හැඳින්වීමක් එක කාලයක කරනවා. මෙන්න මේකේ තියෙන දෛවෝපගත මේ කාරණාව බවට පත් වෙන්නේ මෙහෙම කියපු අය මේක වෙලාවක ගිහිල්ලා ඔලු දෙකේ බූරුවෝ නෙවෙයි මේ තනිකරම ධනපති රාජ්‍ය යාන්ත්‍රණයක් ඉස්සරහට ගෙනියා යුතුයි කියලා කියන අයත් එක්ක සන්දාන ගහලා ඉවරලා එහෙම නැත්නම් සභාග ගහලා මේ බලයට පත්වීම මෙතන තියෙන ගැටලුව වෙන්නේ මේ නායකයින්ගේ තියෙන සුවිශේෂ ලක්ෂණ හෝ ඒගොල්ලන්ගේ තියෙන මොනවා හරි මේ දුර්වලතා හෝ වෙනුවට මේ නායකයෝ කියන කාරණාවට පිටිපස්සෙන් මේකට උදව් දුන්නු අර අපේ ඥානසිරි සහෝදරයා පිටිපස්සෙන් මේ මැනේජ්මන්ට් එක හම්බෙන්න ආපු බ්‍රිගේඩ් එක වගේ මේගොල්ලන්ගේ පිටිපස්සෙනුත් ආපු බ්‍රිගේඩ් එකක් හිටියා. මේ බ්‍රිගේඩ් එක කවුද? මේ බ්‍රිගේඩ් එක හැදිලා තියෙන්නේ කොහොමද? මේක හැදෙන එක ඇතුලේ තමයි ඇත්තටම පැහැදිලිවම අපිට කල්පනා කරන්න සිද්ධ වෙන්නේ එක විදිහකට ගත්තට පස්සේ මේ මොකද්ද තමන් ඉන්න පන්තිය කියන එක පිළිබඳ තමන් සවිඥානික වෙනවා වෙනුවට තමන් කියලා කෙනෙක් ඉන්නවා පන්තියෙන් එළිය කියලා කල්පනා කරන දෘෂ්ටිවාදයකට තමන් අහුවීම කියන කැලල. එතකොට මෙන්න මේ කාරණාවට ගියාට පස්සේ මේකට විශාල උදව්වක් වෙනවා එක විදිහකට ගත්තට පස්සේ තමන් ඉන්න දේශපාලන පක්ෂයේ එහෙම නැත්නම් තමන් ඉන්න වෘත්තීය සමිතියේ ඒ සමිතියට අයිති එහෙම නැත්නම් සමිතියේ අයිති දේශපාලන පක්ෂයේ පක්ෂ නායකයෝ අවුරුදු ගාණක් තිස්සේ සටන් කරලා තියෙනවා. ඒ කරපු සටන් සමහර ඒවා දිනලා තියෙනවා, සමහර ඒවා පෙරදිලා තියෙනවා. හැබැයි එකම දේ තියෙන්නේ හැමදාම තමන්ගේ අතට අහු වෙන්නේ නැති කෙනෙක් වෙන කෙනෙක් බලයටපත් වෙනවා. මෙන්න මේ කාරණාවට පස්සේ සමහරලාට මම හිතන්නේ අපි වාමාංශික ක්‍රියාකාරීන් විදිහටත් සමහරලාට වෘත්ති සමිති ක්‍රියාකාරීන් විදිහටත් අපි දන්න දේ තමයි අපේ ගෙවල් වලින් උනත් වෙන මේ පොඩි මේකක් තියෙනවා චැලෙන්ජ් එකක් තියෙනවා. උඹලා මෙච්චර කල් මේවා කරලා මොනවද උඹලට හම්බුනේ කියලා. එතකොට මෙන්න මේ අදහස කියන එක බොහොම බලවත්. මොකද අපි මේකට කොයිතරම් විරුද්ධව පෙනී හිටියත් මොකද එහෙම පෙනී හිටපු අය තමයි සටන් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ජයග්‍රහණ ගෙනල්ලා තියෙන්නේ. ඒක හරි. හැබැයි මේක මෙහෙම තිබ්බට මේක පිටිපස්සේ මේක යටින් යන ප්‍රවාහයක් තියෙනවා මේකට විරුද්ධව. ඒ යන ප්‍රවාහය සමහර ලාවට හදන්නේ ගෙදරින්. සමහර ලාවට හදන්නේ ගමෙන්. ඉතින් ඒකටම දීපු උත්තර විදියට සමහර වාමාංශික සංවිධාන ඇත්තටම පවුල් පිටින් වාමාංශික වුණා. පවුල් පිටින් මේ මොකද්ද ගම් පිටින් වාමාංශික වුණා. යම් වීම හොඳයි ඒක අතකට. නමුත් අනිත් පැත්තෙන් දකින්න දේ තමයි මේ කාරණාව යටින් යන ව්‍යුහයක් යටින් යන ප්‍රවාහයක් විදිහට හැමතිස්සෙම තියෙනවා. එතකොට ඒකත් එක්ක එක වෙලාවක තමන් ඉන්න වෘත්ති සමිතිය ඒකට අයිති දේශපාලන පක්ෂයේ ඉන්න නායකයෝ මොහොතක සංධානයක් ගැහුවාම ධනපති මෙහෙම නැත්තම් මේ වෙලාවේ ආණ්ඩු බලය ගන්න පුළුවන් කවුරුහරි. මම කියන්නේ ධනපති කියන්නම අවශ්‍ය නැහැ. ආණ්ඩු බලය ගන්න පුළුවන් කායකට හරි සංධානයක් ගැහුවාම ඒ සංධානය ඇතුලේ තමන්ගේ නායකයාට ලැබෙන්නේ බලයක් කියන එක තමන්ට තේරෙනවා. ඒකත් එක්ක තමන් හැමතිස්සෙම හිතන්න පෙළඹෙනවා මේක ඇවිල්ලා මටත් ලැබුණු බලයක් කියලා. ඒකම ඇති හුඟක් දුරට තමන්ගේ පන්ති සවිඥානිකත්වයෙන් කියන එකෙන් ගලවන්න හොඳටම ඇති. එතකොට රාජ්‍යකරණය කියන එක සම්බන්ධව අපි ගත්තට පස්සේ ඉතිහාසයේ ඕන් තරම් අපිට මේ උදාහරණ තියෙනවා. මම හිතන්නේ උදාහරණ කීම ආරම්භ කරන්න පුළුවන් 1956 වගේ කාලෙක ඉඳලා මේ 47 ඉඳලා 56 දක්වා නම් විරුද්ධ පක්ෂයක් විදිහට බොහොම ශක්තිමත්ව වාමාංශික ව්‍යාපාරය තිබුණා. නමුත් එක වෙලාවක මේ මොකද්ද රටේ මොකද්ද ජාතික ව්‍යාපාරය කියන එක උස්සන්න ඕනේ කියන එක කල්පනා කළා. මම කියන්නේ ජාතිවාදී නෙමෙයි මුලින් එන්නේ ජාතික ව්‍යාපාරය කියන කාරණාව. මෙන්න මේ ජාතික ව්‍යාපාරය ශක්තිමත් කරන්න ඕනේ කියලා මුලින්ම රටේ මේ මොකද්ද බලය ගන්න පුළුවන් කියලා හිතන පක්ෂයක් එක්ක සම්බන්ධ වෙන්නේ ඒත් වාමාංශික පිරිසක් තමයි. ඒ වෙලාවේ ඒගොල්ලෝ හදාගත්තු දේශපාලන පක්ෂයට කිව්වා විප්ලවකාරී සමාජ පක්ෂය කියලා. ඒකේ නායකත්වයේ දරුවේ ෆිලිප් ගුණවර්ධන. එතකොට මේ පස්සේ කාලෙක මහජන එක්සත් පෙරමුණ කියලා හදලා ආණ්ඩුවකුත් හැදුවා. හදලි වෙලා ඒක ඉස්සරහට ගියා. එතකොට ඒ යන මොහොතේ ගොඩ දෙනෙක් කල්පනා කරන්න ඇති. අපිට ඒක හරියට කියන්න බෑ. මම හිතනවා කල්පනා කරන්න ඇති කියලා. මේ වෙන්නේ හොඳ වැඩක්. මේ වෙන්නේ යම්කිසි හොඳ දෙයක්. ඒ වගේම තමයි ඒ මොහොතේ විරුද්ධ පක්ෂයේ පවා හිටපු සමහර වාමාංශික පක්ෂවලට තිබුණා අදහසක්. මේවා සමහර ඒවා න්‍යායික කාරණා. මේ න්‍යායික කාරණා සම්බන්ධයෙන් විවිධ විවාද තියෙනවා. ඒක එසේ වෙතත් කල්පනා කරපු පිරිසක් හිටියා. අවදි දෙකේ විප්ලවයක් තියෙනවා. පළවෙනි අවදිය තමයි මේ සම්පූර්ණ කරමින් ඉන්නේ. එතකොට ඒකත් එක්ක මුලින්ම කරන්න ඕනේ මේ රටේ ප්‍රගතිශීලී ධනපතියන් බලයට එන්න ඕනේ කියන කාරණාව කල්පනා කරන්න ඕනේ කියලා.
එහෙම කියලා හදාගත්තු එක ඇතුලේ සමහර ලාවට 1952 වගේ කාලෙක මම හිතන්නේ මේක ඉතිහාසෙ ගොඩක් දුර කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. නමුත් මේ කැලල කියන්න වෙන 1952 දී බහුතර බලයක් සම සමාජ පක්ෂයට විරුද්ධ පක්ෂ නායකයා බවට පත් වෙන්න හැකියාව තියෙද්දි පවා විරුද්ධ පක්ෂ නායකයා බවට SWRD බණ්ඩාරනායකව පත් කරන්නේ අර කියපු වාමාංශික පක්ෂ ඒගොල්ලන්ගේ ඒ තියෙන න්‍යායික අදහස ඇතුලේ කියන්නේ අවදි දෙකේ විප්ලවය ඇතුලේ මේ ප්‍රගතිශීලී ධනපති ව්‍යාපාරයක් බලයට ගේනවා කියන අදහස ඔළුවේ තියාගෙන. එතකොට දැන් මේ කාරණා ගත්තට පස්සේ එක පැත්තකින් බොහොම සියුම් විදිහට අපි කල්පනා කරොත් මේවා ඉන්න සමාජිකයන්ට බොහොම සියුම් විදිහට මේක වදිනවා. මේක අවුරුදු ගාණක් ගියාට පස්සේ මේ ඒවට හම්බෙච්ච ප්‍රතිඵල වලින් එන උත්තර ටික තමයි මේ වෙලාවේ අපි ලැබමින් ඉන්නේ කියන එකත් මේ වෙලාවේ වරහන් ඇතුලේ කියන්න ඕනේ. මොකද හේතුව අපි ගත්තොත් එම ඊට වඩා විශාල මේ ව්‍යසනයක් ඇත්තටම අපි ගත්තොත් සිද්ධ වෙනවා ඉතිහාසය ඇතුලේ තමයි 1965 වගේ කාලයක. මොකද විරුද්ධ පක්ෂයේ විදිහට හිටපු ඊට පස්සේ විශාලම වෘත්ති සමිති පදනම් එක්කහු කරගෙන හිටපු ලංකාවේ තිබිච්ච ලොකුම වාමාංශික පක්ෂ දෙක තීන්දුවක් ගන්නවා ප්‍රගතිශීලී ධනපති පක්ෂයත් එක්ක එක්කහු වෙලා ආණ්ඩුවක් පිහිටවන්න එක කට්ටියක් කියනවා මේක අවදි දෙකේ විප්ලවය කියලා තව කට්ටියක් කියනවා ජනසතුකරණය හරහා සමාජවාදයට යෑම කියලා. එතකොට දැන් මේ තියරි සියල්ලම කියමින් ඉඳද්දි මෙතන තියෙන වැඩ කරන මේ ඇතුලේ වැඩ කරන අභ්‍යන්තරයේ වැඩ කරන මේ ඩයිනමික් එක මොකක්ද කියලා කල්පනා කරොත් ඒක ඇතුලේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන්නේ පැහැදිලිවම අර ඒගොල්ලන්ගේ පිටිපස්සේ හිටපු කම්කරුපන්ති එහෙම නැත්නම් ඒ ඉන්න මේ වැඩ කරන ජනතාව කල්පනා කරන්න හදාගන්න රාමුව. එතකොට ඒ රාමුව ඇතුලේ තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. එතකොට දැන් අපිට අපේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ මේ අපේ ආණ්ඩුව ඇතුලේ අපිට මෙන්න මෙහෙම වැඩක් කරගෙන යන්න පුළුවන් කියන කාරණාව. ඕකෙම අනිත් පැත්ත විදිහට අපිට කතා කරන්න පුළුවන් ඇත්තටම ජාතිවාදයේ වගේ එකක් ගත්තාම මොකද හේතුව දැන් අපි දන්නවා ජාතිවාදයේ වගේ එකක් එන්නේ ජාතිවාදයේ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා. ඒක මේ මොකද්ද බොහොම මේ ක්ලාසිකල් අදහසක් තියෙනවා එක පැත්තක. ඒ අදහසෙන් කියන කාරණාව තමයි පන්ති අරගලය කියන එක ජාතිවාදයේ විදිහට මතුවෙන්න පුළුවන්. පන්ති අරගලය කියන එක මතු නොවන අවස්ථාවල කියන එක. එතකොට මේක අපි 1983 වගේ කාලෙක අත්දැක්කා. ඊට පස්සේ කාලවලත් වෙලාවට අත්දැක්කා. එතකොට ඒකේ මතුවෙන්නේ හැබැයි සංවිධානය වෙච්ච පන්තියක් නෙමෙයි. ඒ වෙනුවට මේ විසිරලා යන විශාල අරගලයක් විශාල සටනක් තමයි එළියට එන්නේ. එතකොට දැන් මෙන්න මේ ආකාරයෙන් ගත්තට පස්සේ ජාතිවාදය කියන එක ගොඩක් වෙලාවට වාමාංශික ව්‍යාපාරයේ එහෙම නැත්නම් අපි මේක වාමාංශික කියන කැලල මම වැඩියෙන් කියන්න හේතුව තමයි අපේ රටෙත් කම්කරු පන්තිය පදනම් වුණේ ගොඩක් දුරට වාමාංශික ව්‍යාපාරෙත් එක්ක මුල් කාලේ යම්කිසි වාමාංශික උරුවක්ට සම්බන්ධ නොවන නායකත්වයක් තිබුණත් මේ ඒ ගුණසිංහ වගේ කෙනෙක්ගේ ඉන් පස්සේ කාලෙක මේක සම්පූර්ණයෙන්ම වාමාංශික ව්‍යාපාරයට නතු වෙච්ච වෘත්ති සමිති ව්‍යාපාරයක් ලංකාවට තියෙන්නේ. ඒක නිසා තමයි අපිට මේ වෙලාවේ වාමාංශික ව්‍යාපාරෙත් එක්ක මේක ඒ භාෂාවත් එක්ක කතා කරන්න වෙන්නේ. කොහොම හරි අපිට තේරුම් ගන්න ඕනේ දේ තමයි ගොඩක් වෙලාවට වාමාංශික ව්‍යාපාරය කඩාගෙන වැටිච්ච මොහොතවල් වල කම්කරුපන්ති ව්‍යාපාරය කඩාගෙන වැටිච්ච මොහොතවල් වල තමයි ජාතිවාදය කියන එක පැන නගින්නේ. එතකොට ඒක ශක්තිමත් වෙච්ච වෙලාවට බොහෝ වෙලාවට අපිට පේන්නේ අර ඉන්න කම්කරුපන්ති ඉන්න සමාජිකයත් ජාතිවාදයට ගිහිල්ලා තියෙනවා කියන කාරණාව. මොකද හේතුව අපි මේක හොඳින් අත්දැක්ක කාලයක් තමයි මම හිතන්නේ අපි හොඳට මෑතක හොඳට මතක 2008 2009 වගේ කාල පරිච්ඡේදයක්. දැන් ඒ වගේ කාලයක සමහර වෙලාවල් තිබුණා මේ වෘත්ති සමිති වලටවත් පාලනය කරන්න වෘත්ති සමිති නායකයන්ටවත් තමගේ සමාජිකයා පාලනය කරගන්නට බැරි වෙච්ච අවස්ථා ඒ තරමටම මේ යුද්ධ දිනයි කියලා කියන අදහසක හිටපු එක. එතකොට මේ යුද්ධ දිනයි කියන මේ දෘෂ්ටිවාදය කොහෙන්ද ආවේ? ඒක කවුරු හරි ගේන්න පුළුවන් කාගේ හරි දේශපාලන ව්‍යාපෘතියක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ දේශපාලන ව්‍යාපෘතිය ඇතුලේ ඒක ගෙනාපු මොහොතේ ඒක ගණ්ඩ කට්ටියක් ඉන්න හින්දානේ මේක වෙන්නේ. එක පැත්තකින් අපිට මොකද්ද කම්කරුපන්තියේ විදිහට මේ අතරම ඊට ඉස්සෙල්ලත් ඕනනම් මට කියන්න පුළුවන් 1987 89 කාලේ. මොකද ඒ කාලේ ඇත්තටම ද්‍රවගත වීමක් තිබෙ දෙපැත්තක තිබුණේ. එක පැත්තක වාමාංශික ව්‍යාපාරය මේ මොකද්ද ජාතික ප්‍රශ්නේ විසඳන එකත් එක්ක නැගිටිනවාද ඒක ශක්තිමත් වෙනවාද එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් මේ වෙලාවේ තියෙන රටේ තියෙන ආර්ථික පීඩනය කියන එක මේ රටේ ඉන්න මොකද්ද පීඩිත පන්තිය තනියෙන් නැගිටලා ගහලා මේක ගන්නවද කියන ප්‍රශ්නයට ඇවිල්ලා තිබුණා. ඒකට ඒක ඇතුලේ අවසාන වශයෙන්
දෙගොල්ලොන්ට මුකුත් කරගන්න බැරි වෙන තත්යකට තමයි අන්තිමට ගියේ. ඒ වෙනුවට නැවත ශක්තිමත් උනේ රටේ ධනපති පන්තිය සහ තියෙන පරිපාලනය. මොකද අපි දකින හැමතිස්සෙම දකින කාරණාව තමයි මේ දෙකෙන් කොයික කරත් එක පැත්තකින් අපි ගත්තොත් ජාතිවාදය කියන එකට කම්කරු පන්තිය ගියත් අනිත් පැත්තෙන් අපි බලන විදිහට මේ මොකද්ද ආණ්ඩුකරණයේ පැත්තට කම්කරු පන්තිය ගියත් අවසානයේ ඉවර වෙන්නේ වෙන තැනක ඒ තමයි වඩා ශක්තිමත් දක්ෂිණාංශික පාලනයක් බලයට ඇවිල්ලා ඒගොල්ලෝ අවුරුදු කීපයක් කරලා ඉවරලා ඒගොල්ලෝ පෙන්නලා මේ රට බොහොම ස්ථාවරව දුවන්න පුළුවන්කම තියෙන්නේ අපිට විතරයි කියන දෘෂ්ටිවාදයට සාමාන්‍ය මිනිසුන්ව ගෙනියන එක ඇතුලේ තමයි ගොඩක් වෙලාවට මේක අවසන් වෙන්නේ. හැබැයි මේක යුනිවර්සල් තියරි එකක් නෙවෙයි. මේක ඕනතරම් වෙනස් කරන්න පුළුවන්. මොකද ඒ වෙනස් කිරීම කියන එක සම්බන්ධව සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් සහ විශේෂයෙන්ම සවිඥානික කම්කරු පන්තියක් කියන එකක් ඉන්න අවශ්‍යයි. එහෙම නොහිටියොත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි අන්තිමට මම කියන්න බලාපොරොත්තු වෙනා මෙන්න මෙහෙම කාරණාවක්. ඒ තමයි කම්කරු පන්තියක් විදියට හිතනවාද නැද්ද කියන එක උඩ තමයි එක පැත්තකින් ගත්තට පස්සේ අපි ඒ දවස්වල මාක්ස් ඇතුළු මාක්ස්වාදීන්ගේ ප්‍රධාන මේ ප්‍රවාදයේ බවට පත් වෙලා තිබ්බේ. ඒක ඇතුලේ තමයි අපිට කම්කරු පන්තියේ බලය ගත යුතුයි ගත හැක කියන කාරණාවට එන්නේ. මොකද හේතුව එක විදිහකට ගත්තාම ඒ වෙලාවේ පීඩාවට පත් වෙලා ඉන්න පන්තියන් අතරේ ඊටාම සංවිධානාත්මක පන්තිය කම්කරු පන්තිය නිසා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ වගේ මොහොතක අපි ඉන්න මේ විශ්වය ඇතුලේ මේ මොහොතේ අපි ලංකාව උදාහරණයකට ගත්තොත් ලංකාවේ ලක්ෂ 80ක මේ මොකද්ද වර්ක් ෆෝස් එකක් ඉන්නවා. වැඩ කර හැකි ජනතාවක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ලක්ෂ 40ක විතර පිරිසක් තමයි රක්ෂාවල් වල ඉන්නේ. එහෙම නැත්නම් මේ මොකද්ද ෆෝමල් හෝ ඉන්ෆෝමල් කියන අඳුනාගත්තු රැකියාවල් වල ඉන්නේ. ඒනොත් 10%ක් තමයි වෘත්තීය සමිති වල ඉන්නේ. ඊටත් වඩා ඇත්තටම අඩු ප්‍රමාණයක් ඉන්නේ. ඒ වෘත්තීය සමිති ඉන්න 10%නොත් අති බහුතරයක් ඉන්නේ තාමත් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති වල සමාජිකයෝ. එතකොට අපි නිකන් කල්පනා කරොත් එම දැන් මේ ට්‍රෙන්ඩ් එක ඇති උනේ මේ ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ කොහෙන්ද කියලා ගත්තොත් 1956 වගේ කාලෙක මුලින්ම මේ බොහොම පොඩියට උනත් පටන් ගත්තු කාරණාවක්. ඒ තමයි වාමාංශික ව්‍යාපාරයෙන් එළියේ හැදෙන වෘත්ති සමිති ව්‍යාපාරයක්. ඒක ඇවිල්ලා පවතින ආණ්ඩුවත් එක්ක සම්බන්ධ ව්‍යාපාරය. ඒකට මේක මීට වඩා ගොඩක් ශක්තිමත් වෙනවා 77 වගේ කාලේ 77 කාලේ අතරම අර මූවමන්ට් එකම ගිහිල්ලා ආණ්ඩු කරනවා. ඊට පස්සේ 1977 වගේ කාලයක ඊටාම විශාල දක්ෂිණාංශික යූනියන් ප්‍රමාණයක් හැදෙනවා. එතකොට ඒ හැදෙන යූනියන්ස් එක්ක වැඩ කටයුතු කරගෙන යන තත්ත්වයක් එක්ක මිනිස්සු තීරණය කරනවා ආණ්ඩුවක් මාරු වෙන හැම මොහොතකම තමන්ගේ පක්ෂය මාරු කරොත්. ඒ කියන්නේ මේ පක්ෂ මාරු කරේ පාර්ලිමේන්තුව වල විතරක් නෙමෙයි. මේ පක්ෂ මාරු වෙනවා වෘත්තීය සමිතිය ඇතුළේ. මේවා හොඳට බලාගෙන හිටියොත් පේන දේවල්. එතකොට මේ තත්ත්වයන් ගත්තට පස්සේ මෙන්න මේ මොකද්ද තමන් ඉන්න තැන කියන එක ගැන තමන් සවිඥානික වෙනවාද නැද්ද කියන එකේ ප්‍රශ්නේ ඔන්න ඔතෙන්ට අපිට පිළිහිටවන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේම තමයි අපිට පේන අනිත් කාරණාව මම කියමින් හිටපු එක ඒ තමයි අරතරන් විශාල වැඩ කරන ජනතාවක් ඇතුළේ වෘත්ති සමිතිවල දැනටත් ස්ථානගත වෙලා ඉන්නේ 10%යි. ඒ 10%නොත් බහුතරයක් මේ වෙලාවේ ඉන්නේ විවිධ දේශපාලන පක්ෂවල වෘත්ති සමිති විදිහට. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද වෘත්ති සමිති හදන්න දේශපාලන පක්ෂ, ඒ කියන්නේ අතර මාමංශික ව්‍යාපාරයේ දේශපාලන පක්ෂ වෘත්ති සමිති පාවිච්චි කරන්නේ නිශ්චිත මේ මොකද්ද තමන්ගේ එක්තරා අවයවයක් විදිහට. විශේෂයෙන්ම ට්‍රොස්කි කියනවා මේ මොකද්ද මේ 1917 විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒගොල්ලෝ කියනවා ජෙනරල් ස්ට්‍රයික් එක කියන එක අපි ආයුධයක් විදිහට පාවිච්චි කළා කියලා. ඇත්ත. මොකද එහෙම පාවිච්චි කරන්නේ නැතුව සමහර වෙලාවට බලය ගන්න බෑ. සමහර වෙලාවට කම්කරු වගේ ඇත්ත ප්‍රශ්න එළියට ගන්න බෑ. හැබැයි අනිත් පැත්තෙන් තියෙන කතන්දරය තමයි දැන් මේ තරම් මේ මොකද්ද ඇකිලිච්ච වෘත්ති සමිති ව්‍යාපාරයකට පුළුවන්ද සම්පූර්ණයෙන් අර කියන මාක්ස් ඒ දවස්වල කියපු කාරණාව ඉෂ්ට කරන්න කියන කාරණාව ඒ ප්‍රශ්නය තියෙනවා. නමුත් ගැටලුවක් විදියට තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි ඒවා එහෙමම තියෙද්දි සමාජ පීඩනය කියන එක දිගින් දිගටම වර්ධනය වෙමින් යනවා. ඔබ හැමෝම දන්නවා ඇති ලෝකේ පළවෙනි ට්‍රිලියනපතිය හැදුනා මේ ඊයේ පෙරේද. ඉලොන් මස්ක්ට පුළුවන් වුණා දැන් ට්‍රිලියන් එකකට වැඩි එයාගේ මේ වත්කම්. එතකොට එයාගේ වත්කම් ට්‍රිලියන් එකක් බවට පත් වෙනකොට කෝටි මේ ඉන්න බිලියනපතියන්ගේ මුළු වත්කම් ප්‍රමාණය ට්‍රිලියන් 16ක් බවට පත් ට්‍රිලියන් 18ක් බවට පත් වෙනකොට මතක තියාගන්න ලෝකේ දෙවෙනි ආර්ථික බලවතා චීනයටත් වඩා වැඩි
මේ ඉන්න 2700 ගේ වත්කම් වල ප්‍රමාණය. එතකොට මේක සෙල්ලමක් නෙවෙයි. චීනයේ GDP එකට වඩා වැඩි මේ ඉන්න බිලියනපතියන්ගේ මේ කියන්නේ ප්‍රධාන බිලියනපතියෝ 2000 සමානට 3200ක් වගේ ඉන්නේ. මෙන්න මේ 3200 වත්කම් ප්‍රමාණය. එතකොට මේකෙන්ම කල්පනා කරන්න වෙන අනික් කාරණාව තමයි ලෝක මට්ටමේ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා ඉන්නවා 128ක්. ලංකාවෙත් මේක ඒ ගානටම කිට්ටුයි 111ක තිබිච්ච 2017 18 කාලේ 111ක තිබිච්ච මේ මට්ටම තමයි මේ 127 දක්වා වැඩි වෙලා දැන් යන්තම් 24 වගේ ප්‍රමාණයක නඩත්තු කරගෙන යන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕනේ දේ තමයි මේ අය පෝසත් වෙන්න තව දරුණු විදිහට දුප්පත් වෙන දුගී වෙන පිරිසක් ඉන්නවා. එක පැත්තක තාක්ෂණික රදළව හැදෙද්දී අනිත් පැත්තෙන් අපේ වගේ රටවල් වල වතු කම්කරු ක්ෂේත්‍රයේ කම්කරුවෝ ප්‍රවේණිදාශය බවට පත් කරලා තිනවා අවුට්ග්‍රෝවර් වගේ සිස්ටම් එකක් ඇතුලේ. අවුට්සෝස් නෙවෙයි මේකට කියන්නේ අවුට්ග්‍රෝවර් සිස්ටම් එක මේ වගේ දේවල් ඇතුලේ. එතකොට දැන් ඒ වගේ විශාල ද්‍රවීකරණයක් සහ පීඩනයක් කියන එකකුත් අනිත් පැත්තේ මුදා හැරෙනවා මේ වගේ කම්කරු පන්තිය සම්බන්ධව කම්කරු පන්තියට මේ සියලුම ප්‍රශ්න තියෙද්දී අර වගේ විශාල ද්‍රවීකරණයක් සහ විශාල දුගීකරණයක් ලෝක මට්ටමින් සිද්ධ වෙනවා. මේකට මුහුණ දෙන්න අලුතෙන් මම හිතන්න සිද්ධ වේවි කියන එක තමයි වාමාංශික ව්‍යාපාරයට. ඒ වගේම මේකට මුහුණ දෙන්න කම්කරු පන්තියට හිතන්න සිද්ධ වේවි. විශේෂයෙන් කම්කරු පන්තියට කල්පනා කරන්න සිද්ධ වේවි. Taman කම්කරුවෝ කියන එක. නම ඕනනම් අමතක කරමු කම්කරු කියන වචනේ. මොකද සමහරු කැමති නැහැ. කැමති නැහැ කියන්නේ ඕනෑම කම්කරුවෙක් කැමති නැහැ Tamanට කම්කරු කියනකට මේ දවස්වල. හැබැයි වැඩේ තියෙන්නේ අකමැත්තෙන් හෝ ඒ පන්තියේ තමයි ඉන්නේ. ඒතකොට ඒ සම්බන්ධ සවිඥානිකත්වයේ කියන එක හදා ගැනීම අපිට කරන්න වෙනවා. ඉතින් ඒකට තියෙන එක්තරා දෘෂ්ටිවාදී මේ කරදර දෙකක් විදිහට අපි හඳුනාගත්තොත් මේ ආණ්ඩුකරණයට සම්බන්ධ වීම කියන එක සහ ජාතිවාදයට යෑම කියන එක මේක හැමතිස්සෙම එකම තැන තියෙන්නේ මාරු වෙවි තමයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ එක කාසිය දෙපැත්තක් කියලා. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් හිතීම ඇතුලේ තමයි මම හිතන්නේ ඉදිරියේදී වාමාංශික ව්‍යාපාරයක් ගොඩනගනවා නම් කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනගනවා නම් පීඩිතයන්ගේ ව්‍යාපාරයක් හදනවා නම් මොකද අලුතෙන් එක්කහුව වෙන පීඩිත වර්ග අපිට විශාල ප්‍රමාණයක් ඉන්නවා සංක්‍රමණිකයන්ගේ ඉඳලා විශාල ප්‍රමාණයක්. මේ හැම දෙයක්ම ගැන අපි ඉස්සරහදී හිතන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ ඉස්සරහදී අපිට කතා කරන්න සිද්ධ වෙනවා කියමින් ඥානසිරි සහෝදරයාගේ පොත හැමෝම කියවන්න මම හිතන්නේ ඒක ටිකක් වැදගත් වෙයි අපිට විශේෂයෙන් මේ ඊළඟ කාල පරිච්ඡේදවල. මොකද එදා තිබුණු මේ ග්ලැමර් එක මොකද්ද කම්කරු පන්තියේ අද ඒක නැත්තේයි කියන එක මම හිතන්නේ කියව ගන්න හොඳ මේ මොකද්ද ප්‍රවිෂ්ටයක් වෙයි කියන එක මේ බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ස්තුති කරමින් විශේෂයෙන් මේ කතාව කිරීමට මට ආරාධනා කරපු ඥානසිරි සහෝදරයට ස්තුතිවන්ත වෙමින් මම අවසන්